welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද අලුත් වැඩකට යන්න තමයි ලේස්ති වෙන්නේ. ඉතින් අද දවසේ මොකද වෙන්නේ, මොකද කරන්නේ කියලා දැනගන්න මාත් එක්ක දිගටම මේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම ඔන්නෝක තමයි අද මගේ අවුට්ෆිට් එක වෙන්නේ. අපි බලමු අද අපි කොහෙද යන්නේ, මොකද කරන්න කියලා. කොහොම හරි ඔන්න දැන් ලේස්ති වෙලා තමයි ඉන්නේ. උදේ නැගිටිනවා කියලා හිටියට ඇත්තටම උදේ පාන්දර නම් නැගිටින්න ඕනේ නෑ. නැගිටිනකොට ටිකක් පරක් වුණා. ඊට පස්සේ ඉතින් ඔන්න පරක් වෙලා තියෙද්දි ඔන්න මම ලේස්ති වෙනවා. ඉතින් මට බැන ගෙදර අය බත් කවනවා ඉතින්. hello welcome back to my YouTube channel. අද අලුත් වැඩක් කරන්නයි හදන්නේ. මොකක්ද කියලා බලන්න මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම දැන් ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මේ ගෙදර කට්ටිය බයින ගමන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන පරක් වෙලා ඉන්නේ. එහෙනම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. කොහොම හරි දැන් ඔන්න ලේස්ති වෙලා ඉවරයි. හැබැයි ඉතින් ලේස්ති වුණාට තාමත් කන ගමන් තමයි ඉන්නේ. කොච්චර පරක් වුණත් ළමයි කෑමනයන්ක එක වෙන්නේ. ඔන්න ඉතින් ලේස්ති වෙලත් ඔක්කොම කරගෙන ඉවරයි. දැන් යන ගමන් තමයි ඉන්නේ ලොකේෂන් එකට. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මේක තමයි ලුණුගම්වෙහෙර ටවුන් එක. ඔයාලා දන්නවා ඇති මෙතනින් තමයි කතරගමට යන්නේ. ඔයාලා ඉතින් ගොඩක් අය දන්නවා මම හිතන විදියට. අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. තැනට ඇවිල්ලා කියන්නේ මගේ තව යාළුවෙක් ඉන්න කාමී දැන් මේ බස් වලට වෙලා තමයි ඉන්නේ. අපි බලමුකෝ අපි හරියටම කොහෙද යන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. නැවතත් ඉතින් ගමනේ යා. ඔන්න එහෙනම් මගේ ලස්සන ළමයිනේ ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා සුන්දර ලුණුගම්වෙහෙර නගරයට. මේකට තමයි ළමයි ලුණුගම්වෙහෙර ජලාශය කියලා කියන්නේ. අපි එන්න ටිකක් පරක් වුණ නිසා ඕවනම් ටිකක් සැර වෙලා තමයි තිබුණේ. දැන් වෙලාව උදේ 8:09 විතර වෙලා ඇති. ඇත්තටම අපි ආපු හේතුව තමයි මට ෆොටෝ ෂූට් එකක් කරන්න උවමනා වෙලා තිබුණා. ඒකට ඕනි ෆොටෝ ටිකක් කැප්චර් කරගන්න හොඳම තැන අපිට හිතුනේ ලුණුගම්වෙහෙර ජලාශය තමයි කියලා. ඉතින් ඒක නිසා අපි ෆොටෝ ටිකක් ගහන්න එතනට ගියා. ඔන්න එතන ලොකේෂන් එකේ ෆොටෝ ගහලා ඉවර වෙලා අපි තවත් ලොකේෂන් එකකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් බයික් එකේ එල්ලලා ඉතින් අපි ටිකත් එක්ක දෙවෙනි ලොකේෂන් එකට යනවා. බලන්නකෝ එහෙනම් එතන තියෙන ලස්සන. ඇත්තටම ළමයි මම මේ ලුණුගම්වෙහෙර යන්න ආසම තැනක් තමයි මෙතන. හිත මාරු විදියට නිදහස් වෙනවා. බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. දැන් එතනත් ෆොටෝ ටික ගහන ගමන් තමයි ඉන්නේ. ෆොටෝ ගහනවා, වීඩියෝ ගන්නවා, දන්නවනේ ඉතින් ළමයි ෆොටෝ ෂූට් එකක් කරනවා කියන්නේ. ඉතින් ඒ වෙලාවේ පරිසරය හැදිලා තිබුණා අපේ ෆොටෝ ෂූට් එකට කියලා හදාගත්තා වගේ. ඇත්තටම මේ තැන කියන්නේ අපේ චූටි කාලේ ඉඳලා මතක ගොඩක් එකතු වෙලා තියෙන තැන. ඔන්න ඉතින් ඔහම අපේ ෆොටෝ ෂූට් එකත් කරලා ඉවර වුණා. මට හිතුණා ඒ ෆොටෝ ටික ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. මේ ෆොටෝ ෂූට් එකේ හොඳ නරක කමෙන්ට් එකක් විදියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ බ්ලොග් එකේදී අපි සෙට් වෙමු. ඔයාලා රෙකමන්ඩ් කරන්න අපි කොහෙද යන්න ඕන, මොකද කරන්න ඕන, ආයි කොහොමද සෙට් වෙන්නේ කියලා. එහෙනම් කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයෙම සෙට් වෙමු. හැමෝටම ගොඩක් ආදරේ.